කොහමද වැඩේ? තේගිනල්ලා තියෙන ළමයි. හයි ගයිස් අද බ්ලෝකයෙන් අපි අද යන්න හදන්නේ මං ගොඩක් කාලකිනම් යන්න ආසාාවෙන් හිටපු සිරීපාදය කරුණා කරන්න. අපි හැම ට්‍රිප්පයක් යනකොටම කුරුන්දුවත්ත තියෙන පන්සලට පණ්ඩුරක් දාලා ආශිර්වාද අරගෙන තමයි යන්නේ. මේ තියෙන කුරුන්දුවත්තේ පන්සල. ඊට පස්සේ අපි ගියේ කළුගලමාවත පන්සල ගාවට. ඒ ගියේ අපේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ටික එකතු කරගන්න. අපි අද මේ ට්‍රිප් එක යන්නේ අපේ අම්මගේ පැත්තේ නෑදෑයෝ ටිකත් එක්ක. මේ මගේ වම් අත පැත්තෙන් ඉන්නේ අපේ තරුෂ අයියා, අනිත් පැත්තේ ඉන්නේ අපේ ගෙදර මල්ලි. ඊට පස්සේ අපි උදේ කෑම ගන්න තැනකින් නැවැත්තුවා. මේ තින්නේ තැන මම නම් අවුරුදු 3 විතර පොඩි කාලේදී සිරීපාදේ වන්දනා කරන්න ගිහින් තිනවා. මේ අපේ ලොකු මමලා අයියා තරුෂ නම් මේ පළවෙනි පාරමී යන්නේ. එයා තෝඩුකාරයි. අපි සිරීපාදේ කරුණා කරන්න හිතන් ඉඳී හවසට අපි උදේ පාන්දර පිටත් වුණ හින්දා ගොඩක් වෙලාව ඉතුරු වෙලා තිබ්බා. අපි ඒක හින්දා මේ තැනකින් නවත්තලා නාලා ටිකක් වෙලා ඉඳලා තමයි ගියේ. අපේ ලොකු මාමගේ අයිෆෝන් ඉංග්‍රීසියෙන් කීකිය කොහමද? කොහමද වැඩේ? Oh my god! අපේ පුංචි වේල්ලක් බැඳලා එතන. අපේ අම්මා මූණ හොදන්න ගිහිල්ලා මුද්දට නහය තුවාල කරගෙන. ඒකේ නහය අල්ලන්නේ. අපි නාල උඩහට එනකොට අපිට සාත්තරකාරයෙකුත් හම්බුණා. අපේ පුංචියාගෙන් සාත්තරයක් ඇහුණා. තමන්ගේ දරුවට වඩා පිටින් ඉන්න දරුවෝ යා අද්දකේ මීට වඩා දේවල් උදාහරණයක් තියෙනවා. මේ අද්දකේ දෙයන්ගේ පිටේ නෝනා අතේනා සහෝදර නෑදේ කටි ගොඩයි. ඊට පස්සේ අපි ආයේ ගමන යන්න පිටත් වුණා. බලන්නකෝ මේ පැත්තේ ලස්සන. ඊට පස්සේ අපි ආයෙ පොඩ්ඩක් නැවැත්තුව දවල්ට කෑම ගන්න. තේගිනල්ලා තියෙන ළමයි. අපි දවල්ට කන්න කෑම කඩෙන් ගත්තේ නෑ. අපි කලින්ම ගෲප් එකක් හදාගෙන කෑම ගෙනියන ඒවා කතා කරගෙන තමයි කෑම අරගෙන ආවේ දවල්ට කන්න. අපි කෑම කාලා පම්ප් එකක් දාන්න පොඩ්ඩක් උඩහට ආවා. අර පල්ලෙහෙන් පේනද අපි වෑන්නේ. අදීශ බිස්නස් කෝල් ඔන්න අපි දැන් සිරීපාදේ ළඟටම ඇවිල්ලා තින්නේ. දැන් අපි ආව සමන් දේවාලයේ වැඳලා ආශිර්වාද අරගෙන සිරීපාද නගින්න යන්න. අපේ එක්ක කෝඩුකාරය ගොඩක් ඉන්න හින්දා ඒගොල්ලෝ පඳුරුත් ගන්න ඕන මෙතනින්. මෙතන නම් හරිම ලස්සන තැන. අපි ගිය වාහනේ ලස්සනට පොඩි ඇඳුමක් එල්ලලා තිනවා අපේ කට්ටියගෙන් ආතල් ගන්න. සිරීපාදේ නගින්න කලින් අපි තරුෂය ගානේ වඩයක් කාලා පේන්ටියක් බීලා තමයි සිරීපාදේ නගින්න ගියේ. බලන්න අර ඈතින් පේනවා සිරීපාදේ. ඔන්න අපි සීත දොළගාවට ආවා. කෝඩුකාරයෝ අනිවාර්යෙන් මේකින් මූණකට හොදගෙන තමයි උඩට යන්න ඕනේ. සිරිපාදේ කරුණා කරන්න. අපේ නංගි තියෙන හැම කඩේකින්ම නැවතිලා මොන හරි අරගෙන කාලා තමයි යන්නේ. මේ පේනවනේ. බලන්නකෝ අපිට ඈතින් සිරීපාදේ පේන විදිය.
අපි මේ සිරීපාදට යන පාරතින කඩයකීම රෑට කෑම ගන්න තමයි හදන්නේ. අපේ නංගිට මගද ටිකක් කමාරුණා එකහින්ද මං එයාවත් එක්කගෙන ගියපු හින්ද මට වීඩියෝ ටිකක් ගන්න බැරි වුණා. ඔන්න අපි උඩමළුවට ආවා. අපි මෙතන උඩමළුවේ ටිකක් කළා උදේ වෙනකන් නැවතලා ඉඳිය උදේට ඉරසේ බලන්න පුළුවන්. මම උදේ 5 ඉඳන් නැගිටලා කැමරාව අල්ලගෙන බලාගෙන ඉඳියා. හැබැයි ඉර පෑව්වේ හරියටම 6:20 වෙනකොට. ඒක නම් හරිම ලස්සනයි guys. ඔහම ෆෝන් එකෙන් බලනට වඩා එතනම ඉඳන් බලනකොට තමයි මාරම ලස්සන. එතන ඉර උඩට පායගෙන ඇවිල්ලා නිකන් එකපාරක් ගැහෙනවා වගේ වෙනවා. කැම් එකෙන් නම් ඒක හරියට පේන්නේ නැහැ. එතෙන්ට ගිහිල්ලාම බලන්න ඕනේ ඒකේ තියෙන ලස්සන. පේනවද අර ගම් වතුර කාලේ නාය ගිහිල්ලා මතුන ඉස්සර මහගිරි දඹේ නගින්න තියෙන පඩි පෙළ තමයි ඔය ඇතින් පේන්නේ. මං කලින් උඩහට යද්දි නංගිවත් උස්සගෙන ගියපු හින්දා ඔයගොල්ලන්ට ඉදිකට පාන පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන ඉදිකට පාන. එදා බුදුහාමුදුරුවෝ මෙතනින් වඩිද්දි උන්වහන්සේගේ සිවුර ඉරලා තිනවා. ඒක මේ ඉදිකට පාන ගාවින්දන් තමයි මහගෙන තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. තවත් අලුත්ම vlog එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Indica Lee Mola. ඔබට අවශ්‍ය ඕනෑම වර්ධයක ලී පහසු මිලට ලබා ගැනීමට අමතන්න. දුරකථන අංක